hello welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා වෙනදා වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවා ඇති කියලා. මගේ WhatsApp channel එකේ ඉන්න අයට නම් මම දැම්මා අද මොකක්ද මම ඔයාලත් එක්ක share කරගන්න වීඩියෝ එක කියලා. ඉතින් ඔයාලා දැනටමත් කුතුහලයෙන් ඇති මොකක්ද මේ study tip එක කියලා. විශේෂයෙන්ම කියන්න ඕනි මේක මම මෑත කාලෙකදී try කරපු මට ගොඩක් වැඩ කරපු study tip එකක්. මම දන්නේ ඉතින් ඔයාලට මට වගේම හරියයිද කියලා ඒක ඉතින් try කරලා බලන්න. හරි ගියොත් මට message එකක් දාන්න. මේක මම මීට ගොඩ කාලයකට කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා. දැන්ට අවුරුද්දකට විතර කලින්. ඒ වුණාට ඒ කාලෙට වඩා දැන් තමයි මට මේ study tip එකේ වටිනාකම ගොඩාක් තේරෙන්නේ. මොකද පාඩම් කරන subject ගොඩාක් වැඩි වෙනකොට තමයි මේ study tip එකේ වටිනාකම මට ඇත්තටම දැනෙන්න ගත්තේ. මේ study tip එක පැහැදිලි කරන්න මම අද පාවිච්චි කරන්නේ 10 වසර ඉතිහාසයේ පොත. මේක අපේ මල්ලිගේ පොතක්. ඉතින් ඔයාලට පාඩම් කරන්න තියෙන ඕනිම subject එකක අච්චු පොතක්, tute එකක්, ඒ වගේම ඔයාලා හදාගත්ත notes හරි, ඒ වගේ මොනවාම හරි දෙයක් use කරන්න පුළුවන්. මම මේකට ගන්න A4 sheets. ඔයාලට A4 sheets, half sheet වගේ දේවල් නැත්තම් පරණ පොත් වලින් කඩලා හක දාපු CR කොළ උනත් කමක් නෑ ගන්න. ඒ වගේම පාට පෑන්, අඩි රූලක්, මාක පෙන් එකක්, ඔය වගේ චූටි බඩු ටිකක් තමයි ඕනි. මේ ටික ඔයාලා ගාව දැනටමත් තියෙනවා කියලා මම දන්නවා. හරි. අපි එහෙනම් දැන් පටන් ගමු මේක හදන්න. මම ඔයාලට කිව්වේ නෑනේ මම මොකක්ද හදන්න යන්නේ කියලා. මේකට කියන්නේ mind map එක කියලා. සමහරව අහලා ඇති, සමහර මේක ගැන අහලා නැතුව ඇති. ඉතින් mind map කියන පාඩම් කරන්න use කරන මේ method එක ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා. අපේ රටේ නම් කොහොමද දන්නේ නැහැ. මම ගොඩාක් TikTok videos වල දැක්ක මේ mind mapping method එක. ඉතින් මම මේක ගැන චුට්ටක් හොයලා බැලුවා. කොහොමත් මම මේ mind map ගැන මීට කලින් අහලා තියෙනවා. මම මීට කලින් use කරලා තියෙනවා. ඒ උනාට හරියටම use කරලා නැහැ. හරි. අපි එහෙනම් දැන් මේ mind map එක හදන්න ගමු. මම අද mind map එක හදන්න පාවිච්චි කරන්නේ 10 වසර ඉතිහාසය පළවෙනි පාඩම. ඉතින් මේ පාඩමට තමයි මම මේ mind map එක හදන්න ඕන. 10 වසර ඉන්න කෙනෙක්ට නම් මේ mind map එක බලාගෙන උනත් ලියන්න පුළුවන්. මැද්දෙන් ලිව්වා පාඩමේ නම ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියලා. ඊට පස්සේ මේ ඊතල දදා මම ලියලා තියෙන රතු පාට කොටුවල පාඩමේ තියෙන ප්‍රධාන මාතෘකා. ඒ කියන්නේ 1.1, 1.2 අන්න ඒ වගේ තියෙන්නේ. අන්න ඒවා. ඒක යටතේ මම ලියලා තියෙන්නේ ඒ මාතෘකා යටතේන ඉතුරු අනු මාතෘකා ටික. ඉතින් මේ පාඩමේ තියෙන්නේ ප්‍රධාන මාතෘකා 3යි. 1.1, 1.2, 1.3 කියලා. සමහර පාඩම් වලට මීට වඩා වැඩියෙන් අනු මාතෘකා තියෙන්න පුළුවන්. ඉතින් මේ කොලේ යට හිස්නේ. මම හිතුවා ඒ ටිකෙත් ෂෝට් නෝට් එකක් වගේ පොඩියට ගහ ගන්න ඕනි කියලා. ඉතින් මේක ගොඩාක් කරුණු තියෙන මූලාශ්‍ර වර්ගීකරණය කියන මැද තියෙන කොටුවේ. ඉතින් මං හිතුවා මූලාශ්‍ර වර්ගීකරණය කියන එකෙත් තව තියෙනවනේ සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යා මූලාශ්‍ර, ඔහොම තියෙනවා දේශීය විදේශීය මූලාශ්‍ර, ওই විදිහට එක කැටගරි තියෙනවා. ඉතින් මං හිතුවා ඒ කැටගරි ටික පහලින් මේ mind map එක පහලින් කෙටියෙන් ලියා ගන්නවා කියලා. මෙතන කිසිම විස්තරයක් අඩංගු කරලා නැහැ. අඩංගු වෙලා තියෙන්නේ පාඩමේ තියෙන ප්‍රධාන මාතෘකා, අනු මාතෘකා, ඒ වගේ මේ අනු මාතෘකා යට තියෙන ප්‍රධාන කරුණු ටික විතරයි. ඔයාලට මේ පේන විදිහට තමයි ඉතින් මම 10 වසරේ ඉතිහාසයේ පළවෙනි පාඩමට අදාළව mind map එක හදාගත්තේ. ඉතින් ඒ පාඩමේ තියෙන අනුමාත්‍රිකා ප්‍රධාන අනුමාත්‍රිකා 3යිනේ. සමහර පාඩම් තියෙනවා අනුමාත්‍රිකා ගොඩාක් තියෙන. එතකොට මේ mind map එක වටේම ලස්සනට ඇඳෙනවා ඊතල දදා. ඉතින් මේකේ 3ක් තියෙන නිසා යට ටික හිස් නිසා තමයි මම යටින් පොඩි ෂෝට් නෝට් එකක් වගේ ගහන්න හිතුවේ. වැරදියට හිතන්න එපා. මේක ෂෝට් නෝට් එකෙන් වෙනස් ගොඩක්ම. මොකද අපි ෂෝට් නෝට් එක ලියන්නේ කොලයක් දෙකට නමලා හරි එහෙමනේ කරුණුනේ තනිකර ලියන්නේ. මේක එහෙම නෙමෙයි. මේක මැප් එකක් වගේ, චිත්‍රයක් වගේ. ඔයාලට මෙතන ලස්සනට හાર્ට් දාලා වලාකුළු ඇතුලේ ලියන්න පුළුවන්. බෝල ඇඳලා ඒ බෝල ඇතුලේ ලියන්න පුළුවන්. ඊතල ගහලා එහෙම
අර මැප් එකක් වගේ තමයි මේක තියෙන්නේ. නිකන් ෆ්ලෝ එකක් වගේ. මේ පාඩම කොහොමද ගලාගෙන යන්නේ කියනවා වගේ අදහසක්. පැහැදිලි නැති කෙනෙක්ට සමරි එකක් විදිහට මම ආයෙ කියන්නම්කෝ. මේ මයින්ඩ් මැප් එකේදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ පාඩමේ මාතෘකාව මැද්දෙන් ලියාගෙන වටේට ලියන්න ඕනේ පාඩමට අදාළ අනුමාතෘකා. ඒ අනුමාතෘකා යටතේ තවත් වැදගත් මාතෘකා තියෙනවා නම් අන්න ඒවා අර අනුමාතෘකා ලියව කොටුව එහෙම නැත්නම් බලාකුළ ඔයාලා ඇඳගත්ත ෂේප් එකක් තියෙන්නේ. අන්න ඒක ඇතුලේ පොයින්ට්ස් පහලට ලියන්න ඕනේ. ඉතින් මේ මයින්ඩ් මැප් එක බැලුවාම ඔයාලට ඕවරෝල් අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පාඩමේ මොන මාතෘකාද තියෙන්නේ මොන කරුණුද තියෙන්නේ ඒ වගේම මොන තැන්ද සාකච්ඡා කරලා තියෙන්නේ මට අමතක මොන වගේ තැන්ද කියලා. ඒ වගේම මේක එක්තරා විදිහකට ෂෝට් නෝට් එකක් කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ මයින්ඩ් මැප් එක දිහා බැලුවාම ඔයාලට පාඩමේ මාතෘකා සියල්ලම බලා ගන්න පුළුවන්. ඉතින් මේ මාතෘකා යටතේ ඔයාලගේ ඔළුවේ කරුණු තැම්පත් වෙලාද ඔයාලා පාඩම් කරපු දේවල් මතකද කියලා ඔයාලට නැවත රිවයිස් කරලා බලන්න පුළුවන්. මේක පාඩම් කරන ගමන් අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් පාඩම් කරන්න කලින් පොත දිහා බලලා අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් පාඩම් කරලා ඉවර වෙලා මතකෙන් අඳින්නත් පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔය මොනෑම අවස්ථාවකදීම හරි මේ විදිහට ලස්සන මයින්ඩ් මැප් එකක් හදාගන්න පාට පෑන් යූස් කරලා ලස්සන දෙක කලර්ෆුල් විදිහට තියාගන්න පුළුවන්. මේක බිත්තියේ ගහලා තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆයිල් කරලා වෙනම තියාගන්නත් පුළුවන්. ඉතින් හැම සබ්ජෙක්ට් එකකම හැම පාඩමකටම වුණත් මේක හදාගන්න පුළුවන්. කෙනෙක් හිතයි ගණිතයට බෑ කියලා. ගණිතය වලත් පුළුවන් සූත්‍ර තියෙන පාඩම් වලට මේ වගේ මයින්ඩ් මැප් එකක් ගහගන්න. ඉංග්‍රීසි වල ඔය හැම සබ්ජෙක්ට් එකකම ඔයාලට මයින්ඩ් මැප්ස් ගහගන්න පුළුවන්. මං හිතනවා එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මේ මෙතඩ් එක මම මෑත කාලේදී පාවිච්චි කරපු ගොඩක් ඉෆෙක්ටිව් මෙතඩ් එකක්. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේක ඔයාලත් එක්ක විස්තර ඇතිව බෙදා ගන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකල් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.